ඔන්න එක්කෝ මත් එක්ක රට්ටක පොඩි එකෙක් ඉපදෙනවා. එයාට මාස 3ක් එද්දි තාත්තා ඇක්සිඩන්ට් එකකින් මැරෙනවා. ඉතින් අම්මගේ ජීවිතේ උඩියට කුරු වෙනවා. අම්මට ජොබ් එකේ වැඩ, ගෙදර වැඩ, ළමයාගේ වැඩ හැමදේම තනියම කරගන්න වෙනවා. මේ ස්ට්‍රෙස් එක නිසා ළමයා හොඳට බලා ගන්න පුළුවන් ද මිත්‍රවරුනි? බෑ. පොඩි එකාටදී අම්මා සූප් කටේ ගාලා අම්මා වැඩ කරගන්නවා. අම්මට ෆ්‍රී වෙලාවදී ළමයාට ආදරෙත් කරනවා හැබැයි. මේක එක උදාහරණයක් විතරයි. මම කියන්න try කරන්නේ සමහර ළමයින්ට ආදරය ලැබෙන්නේ අක්‍රමාත් විදියට. ඒ කියන්නේ ළමයට නපුරු දේවල් වෙනස්කම් කරලා නෙමෙයි. හැබැයි මෙයාගේ ප්‍රයිමරි කෙයා ගිව එක වෙලාවකට ගොඩක් ක්ලෝස්. තව වෙලාවකදී ළමයා වැඩි ගණන් ගන්නෑ. මෙන්න මේ නොගැලපීම පොඩි එකව අවුල් කරනවා. මෙයාක අවධානය ගන්න බොරුවටත් එක්ක අඬනවා. පොඩි දේවල් වලට පාව ඕවර් රියැක්ට් කරනවා. හයියෙන් කෑ ගහනවා. එහෙම තමයි යා සිටුේෂන් එකට ඇඩැප්ට් වෙන්නේ. සාමාන්‍ය ඇන්සියස් ඇටැච්මන්ට් නැති වෙන්නේ ඉන්කන්සිස්ටන්ට් ඉමෝෂනල් අවයිලබිලිටි හින්දා. ඉතින් මේ පොඩි එකා ලොකු නාම ආදරය කරද්දී හැසිරෙන්නේ මෙහෙමයි. මුන් තමයි මචං මම ඉන්ට්‍රෝ වීඩියෝ එකේ කියපුව කූඩැල්ල වගේ එලිලා ලව් කරනවා. මුන් ඇත්තටම පාර්ට්නර්ට මාර ආදරේ. හැබැයි ලව් එක නැති වෙයි කියලා බයට ඕනවට වඩා ලං වෙන්න හදනවා. ලව් කරන කෙනාව ළඟින් තියාගන්න ඕන කැපකිරීමක් කරනවා. රිප්ලයි එක පරක් වුණත් මැරෙන්න හදනවා. හප් කිව්වත් අවුල් යනවා. පොඩි ප්‍රශ්නයක් වුණත් ඕවර් තින්ක් කරනවා. ඇත්තටම හරිම අහිංසක ජීවි කොට්ටාශයක්. හිත හොඳ හින්දා බඩ වෙන ජීවි කොට්ටාශයක්. උඹට ඉස්සර ඉඳලා ප්‍රශ්නයක් තිබ්බා නේද? ගොඩක් සෙන්සිටිව් අහිංසක කෙල්ලෝ උංග පඩේකටවත් ගණන් ගන්නේ නැති කොල්ල මත්තම නැහෙන්නේ ඇයි කියලා. ඒකට හේතුව තමයි ඇන්ක්සියස් මිනිස්සු ස්වභාවිකවම අවයිඩන්ට් මිනිස්සුන්ට ඇටච් වෙන ගතිය වැඩි. මොකද ඒකෙන් එයාලගේ ළමා කාලේ හුරු පුරුදු නොස්ටැල්ජික් ලයින් එක එයාලට දැනෙනවා. දැන් උඹට තියෙන ප්‍රශ්නේ අවයිඩන්ට් මිනිස්සු කියන්නේ කවුද කියන එක. ඊළඟ රීල් එක අවයිඩන්ට් ඇටැච්මන්ට් ස්ටයිල්.